හායි ලංකා රස විමන YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. දැක්කත් කටට කෙල වුණනව නේද? එන්නකෝ අපි අද රසට ඌරු මස් කරේ එකක් හදමු. මෙතන තියෙනවා ඌරු මස් ග්‍රෑම් 500ක්. ඌරු මස් එකේ රස වැඩි වෙන්නේ ඌරු මස් කෑල්ල පොඩි වෙන තරමට තමයි. එතකොට තමයි හොඳට පහේ අල්ලලා කෑල්ල රසවත් වෙන්නේ. මෙන්න මේ වගේ ප්‍රමාණයට කෑල්ල කපා ගන්න. ඒ වගේ ඔයගොල්ලෝ ගත්ත මස් ටික ඒ ගානට ඔක්කොම කපා ගන්න. මේ තියෙන්නේ මෙන්න මේ සයිස් එකට. ඌරු මස් කෑල්ල ලොකු වෙනකොට පහේ අල්ලනවා අඩුයි. පොඩියට කපා ගන්න තරමට පහේ අල්ලනවා. මෙතන තියෙනවා ඌරු මස් ග්‍රෑම් 500ක්. අපි බලමු ප්‍රධාන වශයෙන් මොනවාද ඕනි වෙන්නේ කියලා. මම රතු ලුණු අරන් තියෙනවා. කරපිංචා, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොත්තක්, ඉඟුරු කෑල්ලක්, සුදු ලුණු, කරපිංචා. මේ ටික තමයි ප්‍රධාන වශයෙන් ඕනි වෙන්නේ. එන්නකෝ බලන්න. මම ඉක්මනට හදන විදිය ඔයගලන්ට පෙන්නන්න. මම බෙන්ඩර් කප් එකක් අරගෙන අර මම කිව්ව රතු ලුණු, සුදු ලුණු ඒ ටික ඔක්කොම දාගන්න. මෙන්න මේ වගේ කෑලි වලට කපලා දාගත්තාම හොඳට බෙන්ඩර් වෙනවා. එනසාල්, කරාඹු නැටි, කුරුඳු පොතු, කරපිංචා. හැබැයි රම්පේ දාගන්නේ නැහැ. මේ ටික ඔක්කොම දාගෙන වතුර පොඩ්ඩකුත් දාගෙන මම මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගෙන එන්නම්. මට කියන්න අමතක වුණා අනිවාර්යෙන් ගොරක ටිකක් දාගන්න. මම දාගන්නේ ගොරක පේස්ට්. ගොරක බික දෙක තුනක් වුණත් ඕගලන්ට එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ හොඳින් බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය අර ඌරු මස් ටිකට එකතු කරගන්නවා. දැන් මම එකතු කරගන්නවා කහ තේ හැඳි භාගයක් විතර, ලුණු තේ හැන්දක්, බෙදපු 3-5 එකතු කරගත්තේ, ගම්මිරිස්, මේ තියෙන මස් කරි 3-5. මස් කරි 3-5 ටිකක් වැඩිපුර වැටෙන තරමට රසයි. තේ හැඳි දෙකක් විතර මම එකතු කරගන්නවා. අර බ්ලෙන්ඩර් කප් එකටම වතුර ටිකක් එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්නවා. දැන් මේක ගොඩක් රසවත්. සාමාන්‍යයෙන් පැය භාගයක් විතර මේ විදිහට තියලා තියන්න පුළුවන් නම් මම රම්පේ ටිකත් එකතු කරගන්නවා. මේකට දැන් මැටි ඇතලියක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද ගොරක අපි පාවිච්චි කරන හින්දා මැටි ඇතලියට තෙල් ටිකක් දාගෙන තෙල් ටික හොඳින් රත් වෙනකොට මම එකතු කරගන්නවා සූදුරු සාමාන්‍යයෙන් තේ හැඳි භාගයක් විතර හොඳට රත් වෙච්ච තෙලට එකතු කරගන්නවා. සූදුරු ටික හොඳට පුපුරන්න අරින්න ඕනි. එතකොට තමයි සූදුරු වල රස සුවඳ එළියට එන්නේ. දැන් මේ ටික මම පුපුරනකම් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා මිරිස් කුඩු. මිරිස් කුඩු තේ හැඳි දෙකක් විතර. මම අද හදන්නේ රතු පාටට. ඔයගොල්ලෝ කළු පාටට හදනවා නම් මිරිස් ටික ටිකක් වැඩිපුර කරගන්න. මම කැමති රතු පාටට. මෙන්න මේ ගානට වගේ තිබ්බහම ඇති. දැන් මම අර හදාගත්ත මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. බ්ලෙන්ඩර් කප් එකට ಜಾති ටික ඔක්කොම එකතු කරලා බ්ලෙන්ඩ් කරගත්තාම අපිට මස් මාළු හදාගන්න හරිම ලේසියි. ඔයගොල්ලොත් ඒ විදිහට try කරලා බලන්න. දැන් මම මේක මද ගින්දරේ හොඳට උයා ගන්නවා. මම තව වතුර ටිකක් එකතු කරගන්නවා අර කලවම් කරපු භාජනෙටම දාලා. ඔයගලන්ට හොදි අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. දැන් අමුමිරිස් කරලක් මම එකතු කරගන්නවා. අමුමිරිස් ඔයගලන්ට අර බ්ලෙන්ඩර් කප් එකටම දාලා බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. එතකොට ටිකක් සැර වැඩි වෙනවා. දැන් මම හොඳට වහලා මේක ටිකක් ඉදෙන්න අරිනවා. විනාඩි 5-10ක් යනකොට මේ ආකාරයෙන් හොඳට නටනවා. මම නැවත වරක් මූඩියෙන් වහලා තව ටික වෙලාවක් තියාගන්නවා. තව විනාඩියක් දෙකකින් ඇරලා බැලුවට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හොඳට නටනවා. මේ වෙලාවේ මම එකතු කරගන්නවා සේර කෑල්ලක්. සේර දැම්මහම මස් එකට රස වගේම හරිම සුවඳක් එකතු වෙනවා. පොඩි කෑල්ලක් තමයි එකතු කරගන්න ඕනේ. හොඳින් තලලා එකතු කරගන්න. කපනවට වැඩිය තලන එක තමයි හොඳ. එතකොට තමයි සේරවල සුවඳ හරියට එළියට එන්නේ. මම නැවත වරක් වහලා හොඳින් උයා ගන්නවා. ඌරු මස් රස තැවරෙන්න එන තරමට හොදි පිටින් ඌරු මස් රස නැහැ. එහෙම කන්න කැමති ඇත්ත ඇති. නමුත් හොද්ද හිඳලා තැවරෙන ගානට තමයි හරිම රසට එන්නේ. බලන්න තවත් හොද්ද ටිකක් තියෙනවා. මම කරන්නේ නැවත වරක් මූඩිය වහලා හොඳින් උයා ගන්න එක තමයි. මේ බලන්න
දැන් ඇරලා බැලුවාම පදම හරි ගානට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ රොටි පාන් වගේ දෙයකින් කනවා නම් මේ වෙලාවේ කැමට ගන්න. ලංකා රසවිමන YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. Thank you හැමෝටම.